Alla puriccione mi viene qui. So che ni pesha America. Hi guys, කොහමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඔන්න අදත් ඔයාලා ආයිබෝවන් වර්ල්ඩ් එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. දැනටමත් ඔයාලා දන්නවා අද vlog එක මොකක්ද කියලා. මොකද අපේ බට්ටි ඒ ගැන ඔයාලට කලින්ම little hint එකක් දුන්නනේ. අද අපි යන්නේ බාබකියු දාන්න. ඉතින් ඒ amazing experience එක ඔයාලත් එක්ක මේ vlog එකෙන් share කරගන්න තමයි මම හිතුවේ. බාබකියු ඩේ එක අපි කොහොමද එන්ජොයි කරේ කියලා බලන්න. දිගටම මේ vlog එකත් එක්ක රැඳිලා ඉන්න. එමේ බබාට මොනවා හරි හිතට හරියන සෝන් එකක් හම්බුනොත් එයා ඩාන්ස් කරනවා, සිං කරනවා. ඉතින් ඒකේ ආගේ විදිය එයා කොහෙ ගියත් full happy එකේ ඉන්නවා. ඇත්තටම අපි ඊයේ තමයි බාබකියු දාන්න ප්ලෑන් කරේ. ප්ලෑන් කරේ කියන්නේ අපි ඇත්තටම බාබකියු දාන්න කියා. but අපි නොහිතපු විදියට අපේ ප්ලෑන්ස් ඔක්කොම අවුල් වුණා. මොකද අපිට ඊයේ සිද්ධ වුණේ කියලා මම මේ vlog එකෙන්ම ඔයාලට පෙන්වන්නම්. ඉස්සෙල්ලා ඔයාලා ඒක බලලා ඉන්නකෝ. ඊයේ දවසේ අපි අපේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ දෝහා සිටි එකෙන්. දෝහා ඉඳලා අල්කරාජ් බීච් එකට තමයි අපි බාබකියු දාන්න යන්න ප්ලෑන් කරේ. දෝහා ඉඳලා අල්කරාජ් බීච් එකට 100 කිලෝමීටර්ස් විතර තියෙනවා. සිටි රෝඩ් එකෙන් ස්ලෝලි එක්සිට් වෙලා අපි එන්ටර් වෙන්නේ ඕපන් හයිවේස් වලට. මග දිගේ බිල්ඩින්ස් අඩු වෙලා ඩෙසර්ට් view තමයි වැඩිපුරම තියෙන්නේ. හැබැයි රෝඩ් ට්‍රිප් ලවර්ස් ලට නම් හරිම එන්ජොයි කරන්න පුළුවන් ඩ්‍රයිව් එකක් තමයි ඒක. මේ ඉස්සරහින් යන කාර් එකේ තමයි අපේ අනිත් ෆැමිලි එක ඉන්නේ. අපි යාලත් එක්ක තමයි බාබකියු දාන්න යන්න ප්ලෑන් කරේ. දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා බාබකියු දාන්න යනවා. ඔයාලට මොකද හිතෙන්නේ අහස දිහා බැලුවම? අපි එක්ස්පෙක්ට් කරේ නැති විදියට ධාරානිපාත වර්ෂාවක් කඩාගෙන වැටුණා. අම්මෝ මම නම් ඇත්තටම මීට කලින් මේ වගේ වර්ෂාවක් කවදාවත්ම මගේ ඇස් දෙකට දැකලා නැහැ. මේ වගේ පාරක මෙහෙම වැස්සට මූණ දීලත් නැහැ. අපි ඉන්නේ දැන් හයිවේ එක මැද වාහනේ නවත්තගෙන. මොකද කිසිම කෙනෙක්ට ඩ්‍රයිව් කරන්න පේන්නේ නැහැ පාර. අපිට ඉස්සරහින් යන වාහන ඔක්කොම නැවැත්තුවා. ඉතින් අපි ඊට පිටිපස්සෙන් නවත්තගෙන ඉන්නවා. බලන්නකෝ අයිස් වැටෙන විදිය. ඇත්තටම මමත් ඒක සද්දේ හින්දා බැලුවේ. බලනකොට මේ වැටෙන්නේ ඔක්කොම අයිස්. ඔයාලට පේනවනේ මේ දිය වෙලා යන විදිය. එක අයිස් කැටයක් මෙතන. මේ ඔක්කොම අයිස් වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ කඩා වැටුණු අයිස් වැස්සත් එක්ක පුදුම සීතලක් තමයි දැනුනේ. suddenly freeze වුණා වගේ. that shocking cold feeling එකක් මේ වෙලාවේ මට එකපාරට මතක් වුණේ. hot chai එකක් හරි warm coffee එකක් හරි තිබුණාම කොච්චර ෂෝක්ද කියලා. but ඒ වෙලාවේ chai coffee කොහෙන් කියලා හොයන්නද? මොකද අපි ඒ වෙලාවේ හිටියේ highway එක මැද වාහනේ නවත්තගෙන. මම වැස්සට ගොඩාක් ආසයි. මම වැස්සට ගොඩාක් ආදරය කරන කෙනෙක්. වැස්සත් එක්ක මට ඉතින් ඔය chai coffee කියන දේවල් ගොඩක් මතක් වෙන. ඒක මට මාත් එක්ක තියෙන පුදුම බැඳීමක්. මං හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් වැස්ස ටිකක් අඩු වීගෙන එනකොට අපි අපේ ජර්නි එක ස්ටාර්ට් කරා. වැස්ස තිබුණත් රෝඩ් එක මාරම ලස්සනයි. ඩෙසර්ට් views, cinematic feeling එකක්ම තමයි feel වෙන්නේ. රේන් සවුන්ඩ් එකත් එක්ක ස්ලෝ ඩ්‍රයිව් මෝඩ් එක. ඒ රෝඩ් ජර්නි එකේ මේ vlog එකේ ස්පෙෂල් මූමන්ට් එකක්. ඉතින් වෙදර් චැලෙන්ජ් එක තිබුණත් පොසිටිව් වයිබ් එකත් එක්ක අපි කන්ටිනියු කළා අපේ ජර්නි එක අල්කරාජ් බීච් පැත්තට. මට කියන්න අමතක වුණා අපේ බබා ඉන්නේ ඉස්සරහ කාර් එකේ අපේ අනිත් ෆැමිලි එකත් එක්ක. එයාලා තමයි අපි කොහේ ගියත් අපි හැමෝම එකට යන්නේ. මොකද අපේ බබාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉන්නේ එතන සයාන්. එතකොට නීනා, සාවිත් බ්‍රදර් අපි හැමෝම
තමයි මේ බාබකියු දාන්න යන්නේ. බලමු ඉස්සරහට අපිට මොකද සිද්ධ වෙන්නේ කියලා. තව දෙයක් මට ඔයාලට කියන්න ඕන. අපි මෙහෙම යනකොට පාර දෙපැත්තේ බෝඩ්ස් දාලා තිනවා ෆොටෝස් ගන්න එපා, වීඩියෝස් ගන්න එපා කියලා. එතකොට ඔයාලත් ඒ වගේ ෆොටෝස් වීඩියෝ ගන්න යන්න එපා. මොකද සමහර විට ඒක යාලගේ සේෆ්ටි එක හින්දා වෙන්නේ නැති මේ දාලා තියෙන්නේ අර ඔයිල් ගෑස් හදනවනේ මේ පැත්තේ ගොඩක්. එයාලට අපේ වීඩියෝ එකක් ට්‍රැක් වුණොත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයාලත් එහෙම කරන්න යන්න එපා. දැන් නම් වැස්ස නැවතිලා තියෙන්නේ. හැබැයි අහස නම් කළු කළු පාටයි. අපි මෙහෙම යනකොට පාර දෙපැත්තෙම වතුර පිරීලා තියෙනවා. හැබැයි හුදුටම මේ විදුලි කොටනවා, අකුණු ගහනවා. මමත් ඒක මෙන්න මේ වීඩියෝ එකෙන් තමයි දැක්කේ. බලන්නකෝ කොහොමද අකුණු ගහන විදිය කියලා. ඒ වෙලාවට ඔයාලත් ෆෝන් පාවිච්චි කරන්න යන්න එපා. මම නම් මහා මෝඩ වැඩක් කරලා තියෙන්නේ. මට ඒක දැක්කේ මෙන්න මේ විදිහට. මට මතකයි මම එතකොට අගාලා ෆෝන් එක පැත්තකට විසික් කරා. අර බලන්නකෝ අහසේ අකුණු ගහන විදිය, විදුලි කොටන විදිය. අපි දැන් බීච් එකට ටිකක් ළඟයි. වැස්ස නම් දැන් හොඳටම අඩු කරලා තියෙන්නේ. හැබැයි අහස නම් කළුම කළුයි. බලන්නකෝ ලස්සන මාරම ලස්සනයි. අල්කරාජ් බීච් එක ගැන ඔයාලට කියනව නම් මේකට අපි කියනවා ප්ලාම් ට්‍රී බීච් කියලාත් කියනවා මට මතක විදිහට. මේක හරිම මේ නිස්කලංක තැනක තියෙන්නේ. හැබැයි පහසුකම් අතින් නම් ගොඩාක්ම අඩුයි. ඔයාලා කවුරු හරි මේ පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම කැම බීම, සනීප ආරක්ෂක දේවල් හැමදේම අරගෙන යන්න ඕනි. මොකද කඩයක් එහෙම පේන තික්මානක නම් නැහැ. අපි යනකොනුත් දැක්කේ නැහැ. මෙන්න මේ ඈත පේන තැනට තමයි අපි යන්න ඕනේ. මෙතෙන්ට එන්න අපේ ප්‍රධානම හේතුව තමයි අපිට බාබකියු දාන ගමන්ම පොඩි ළමයින්ට ප්ලේ කරන්න මෙතන ප්ලේ ඒරියාස් තියෙනවා, টয়ලට් පහසුකම් තියෙනවා. මේ හැමදේම තියෙන හින්දා තමයි අපි මෙතනට එන්න ප්ලෑන් කරේ. අපි අල්කරාජ් බීච් එකට ඇවිල්ලා කාර් එක පාක් කරලා කාර් එකෙන් එළියට බැස්ස විතරයි අම්මෝ මාරම වින්ඩ් එකක් තිබ්බේ. වැලි එනවා මූණට එච්චරටම වින්ඩ් එක සැරයි. මාවත් හුලඟි ගියා. හිතා ගන්නකො කොහොම වින්ඩ් එකක්ද තියෙන්නේ නැත්තේ කියලා. හොඳ වෙලාවට පොඩි බබාලා එළියට ගත්තේ නෑ. අපිට එනකොට මෙතනට එනකොට ගොඩාක් vehicles ගියා අපි එන පැත්තට. ඒ කියන්නේ ඒත් අපි හිතුවා ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් තමයි හිතෙන්නේ ඇයි යාලා ආවට වැඩි ඉක්මනට යන්නේ නැත්තේ කියලා. ටික වෙලාවක් ඉඳලා අපි තේරුම් ගත්තා මේ වෙදර් එකත් එක්ක අපිට මෙතන ඉන්න බෑ කියලා. ස්පෙෂලි පොඩි බබාලත් එක්ක සේෆ්ටි එක තමයි ෆස්ට්. වින්ඩ් එක තව තවත් වැඩි වෙන ගමන් තමයි තිබුණේ. ඒ නිසා අපි ප්ලෑන් කරපු බාබකියු එක කැන්සල් කරලා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව අපි ඉක්මනටම ආයෙ එන්න පිටත් වුණා. ඩිසපොයින්ටඩ් ෆීලින් එකක් තිබුණාත් අපි හිතුවා අපි හරි තීරණයක් ගත්ත කියලා. සමහර වෙලාවට ජර්නි එකේ ඩෙස්ටිනේෂන් එකට වඩා ඉම්පෝටන්ට් වෙන්නේ එක්ස්පීරියන්ස් එක තමයි. මේකත් අයිබෝන් වර්ල්ඩ් vlog එකේ රියලි ලයිෆ් මූමන්ට් එකක්. ඉතින් මට ඔයාලට ඒක තමයි මේ කියන්න ඕන උනේ. ඒක ඔයාලත් එක්ක මේ ටික දාලා ෂෙයා කරගන්නත් ඕන වුණා. මොනා කරන්නද ඉතින් ඕක තමයි ලයිෆ් එකේ හැටි. සමහර වෙලාවට අර හිතන දේ වෙනවා කියලා හිතුවත් හිතන දේ වෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. එහෙමයි කියලා අපි අපේ බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ. දැන් ඊයේ අපි සන් සෑන් බාබකියු කියලා ප්ලෑන් කරාත් නේචර් එකට ඊට වැඩිය ප්ලෑන් එකක් තිබ්බා. අපි ඉතින් ඒකට ගරු කරලා අපේ ඊයේ දවස අද දවසට කන්ටිනියු කරා. අපි ඒ ප්ලෑන් කරපු විදියටම වෙන බීච් එකකට බාබකියු දාන්න යන්න ප්ලෑන් කරා. ඉතින් එතනට තමයි අද අපි යන්නේ. යන්න කලින් අපි වෙදර් එක චෙක් කරලා තමයි යන්නේ. අද නම් වැස්ස පේන මානෙක නෑ. ඉතින් අද දවසේ අපේ බාබකියු පාටි එක කොහමද දැම්මේ කියලා මෙන්න මෙතන ඉඳලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අද අපි බාබකියු දාන්න ආවේ සිමයිස්මා බීච් එකට. සිමයිස්මා බීච් එක තියෙන්නේ දෝහා ඉඳලා කිලෝමීටර් 40ක් 50ක් විතර දුරින්. අම්මෝ
ඇත්තටම මෙතන ඊට වැඩිය ගොඩක් හොඳයි. මොකද මෙතන ඇවිල්ලා මේ බලන්නකෝ ග්‍රීන් ඒරියා එකකුත් තියෙනවා. දැනටමත් අපි එනකොට මෙතන කට්ටිය ඇවිල්ලා බාබකියු දානවා මේ බලන්නකෝ. ඉතින් අපි මෙන්න මෙතන තමයි තෝරගත්තේ බාබකියු දාන්න. මෙතන අපි හිතුවා මෙතන තමයි හොඳම තැන කියලා. මෙතන තව අපේ බබාලට සෙල්ලම් කරන්න තැන් තියෙනවා. සෑන්ඩ් එක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඉතින් අපි දැන් බාබකියු දාන්න කලින් අපි අපේ ප්ලේස් එක මෙන්න මේ විදියට හදා ගන්නවා. සිමයිස්මා බීච් එක ගැන කියනවා නම් ක්ලීන් ඇන්ඩ් සේෆ්. පොඩි ළමයින්ට සෑන්ඩ් එක සෙල්ලම් කරන්නත් රන් කරන්න ෆුල් ෆ්‍රීඩම් එකක් තියෙනවා. එතකොට අපිට මෙතන බය නැතුව බාබකියු දාන්න පුළුවන්. cool and refreshing. background එකේ wave sound එක ඇත්තටම mind relaxing. barbecue family time small gathering වලට සිමයිස්මා beach එක good choice එකක්. අපි අපේ කැම්පින් ටෙන්ට් එකත් මෙන්න මේ විදිහට සෙට් කරගත්තා. ඊට පස්සේ අපි මෙතන පැදුරක් කාපට් එකක් වගේ දාලා අපේ චෙයර්ස් ටිකත් වටේම තියාගත්තා. බලන්නකෝ මේ බීච් එක පේන ලස්සන. මෙන්න මේ විදිහට තමයි අපි මෙතන හදාගත්තේ. හදා ගන්න ගමන් ඉන්නේ. සයානු එමි ඇතුළට වෙලා ඉන්නවා. අපි යාළුව දෙන්නව ඇතුළට දාලා වැහුවා. දුවනවා ඉවරයක් නෑ. ඉතින් යාළුවා ඉන්නවා. තව කොච්චර වෙලාවක කොහොමද දන්නේ නෑ. ඊට පස්සේ අපි අපේ බාබකියු දාන්න චාකෝල් දාලා මෙන්න මේ විදියට හදාගත්තා. හදාගන්න ගමන් ඉන්නේ. බලමු කොහොමද අපි අපේ බාබකියු දාන්නේ කියලා. චාකෝල් ටික හොඳටම මේ ඇවිලෙනකොට මම වතුර එකක් තිබ්බා තේ එකක් හදන්න ඕනේ කියලා අපි තේ හදන්න යන්නේ. තේ කියන්නේ අපි අද ප්ලේන් ටී නෙමෙයි කහට බොන්න යන්නේ හකුරුත් එක්ක. ඊට පස්සේ මෙහෙම තියලා වතුර එක රත් වෙන්න තිබ්බා. බලමු කොහොමද අද මගේ තේ එක කියලා. කොට නීනා තමයි ඔක්කොම සීසන් කරගෙන ආවේ. චිකන්, ෆිෂ්, ප්‍රොන්ස් ඔක්කොම මේ සීසන් කරගෙන ආවා. මේ දැන් ඉතින් අපි බාබකියු එක දාන්න රෙඩි වෙනවා. නීනා ඒව රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම එයාගේ ඒව හරිම රහයි. අපි කලින් බාබකියු දාලා තියෙනවා. එතකොට එයා තමයි සීසන් කරන්නේ. මට නම් ඇත්තටම මේ විදියට එච්චර රසට කරන්න බෑ. ඈත අපේ ඩබල සෙල්ලම් කරනවා. මේ අපි ෆිෂ් බාබකියු දානවා. අපි බලමු කොහොමද අපේ බාබකියු කියලා. වතුර එක නම් දැන් තමයි උණු වීගෙන ඉන්නේ. ෆිෂ් එකක් දැන් ගොඩක් දුරට බාබකියු වෙලා තියෙන්නේ. නීනා ඔයිල් ඇඩ් කරනවා. ඔය විදියට තමයි ඉතින් අපේ බාබකියු පාටි එක යන්නේ. මම දැන් තේ හදන්න යන්නේ. එතකොට අපේ කට්ටිය එක එක තැන්වල එක එක වැඩ. මගේ ජීවිතේ මං ගොඩාක් ආස මේ වගේ සිම්පල් ලයිෆ් මූමන්ට් වලට. මොකද මම අර ගොඩ
දේවල් වලට ගොඩ දේවල් එකතු කරගෙන එහෙම කැමති කෙනෙක් නෙමෙයි. හරි චූටි දේවල් වුණත් මම ගොඩක් සතුටු වෙන කෙනෙක්. මම මේ දේවල් එකතු කරගෙන ලස්සනට මෙමරිස් හදනවා මගේ ලයිෆ් එකේ. ඒක මගේ විදිය. දැන් උනත් මේක ඒ කියන්නේ අපි මේ ලොකුවට ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඒ උනත් අපි මේ මොහොත පුදුම විදියට විඳිනවා. අපේ පරණ දේවල් ගැන කතා කර එතකොට අපේ ලයිෆ් එකේ එක දේවල් තියෙනවා අපි හැමෝටම. ඒ කියන්නේ අතීත දේවල්, හොඳ නරක දේවල්, දුක හිතෙන සතුටු හිතෙන හැම දෙයක්ම එකතු කරගෙන ඉතින් අපි දේවල් කතා කරන ගමන් මේ අපේ බාබකියු පාටි එක යන ගමන් තියෙන්නේ. එතකොට අද අපි බාබකියු එකේ බාබකියු කරගත්තා චිකන්, එතකොට ෆිෂ්, ප්‍රොන්ස්, කෝන්, එතකොට මන්යොක්කා, බතල ඒ හැමදේම අපි මේ බාබකියු එකට ඇඩ් කරගත්තා. මේ සොසේජස් වගේකුත් දැම්මා. මොකද පොඩි අයට යාලා මොන විදියට ඒකට රියැක්ට් කරයිද දන්නේ නැහැ. ඉතින් ඔන්න මගේ හොට් කහට කෝප්පේ අපේ කට්ටිය බොන ගමන් ඉන්නේ හකුරුත් එක්ක. ඒක ඉතින් මා අමුතුම ෆීලින් එකක්. මම දෙපාරක් හැදුවා. ඒ කියන්නේ කලින් එකපාරක් අපි හදලා බීලා ආයෙ ටිකක් රෑ වෙලා ආයෙ හැදුවා. මේ හොට් ඩොග්ස් දෙකක් හැදුවා අපේ බබාලට. හරිම මේ රසවත් මොහොතක්, ලස්සන මොහොතක්. මගේ ජීවිතේ තවත් ගත කරපු ලස්සන දවසක් මේක. මේ පොඩි ඩබල් කන ගමන් එන්නේ. ඉතින් මෙතන අපි අපේ දේවල් කතා කර හැමෝම එකතු වෙලා බාබකියු එක දානවා. ඇතුලේ ටැබ්ලට්. දැන් නම් ගොඩක් සීතල වැඩි. මොකද බීච් එකත් එක්කනේ මෙතන දැන් අපි තව ටිකක් චාකෝල් දාලා අවුල ගන්නවා. නැත්තම් ටිකක් ඉන්න අමාරුයි. හුලඟක් තියෙනවා. අපි ඉතින් දැන් අපේ ඉතුරු ටිකත් බාබකියු කරගන්න ඕනේ. බලමු කොහොමද අපේ බාබකියු පාටි එක යන්නේ කියලා. දැන් නම් බඩගින්නේ එන්න වැඩි වෙන ගමන් තියෙන්නේ. තවත් නම් ඉවසගෙන ඉන්න බෑ වගේ. බාබකියු ෆයර් එකේ ෆිෂ්, චිකන්, ඉසෝ, මන්යොක්කා, එතකොට ස්වීට් පොටැටෝ, කෝන් මේවා ග්‍රිල් වෙන හැටි දැකලම මට නම් බඩගින්න ඩබල් ට්‍රිපල් වෙලා තියෙන්නේ. ස්මෙල් එකත් ඒ වගේමයි. දැන් නම් ඉතින් ඉක්මනටම කන්න ඕනේ. ඔක්කොම රෙඩි වෙලා ඉවරයි ගයිස්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. දැන් අපි කන්න තමයි යන්නේ. ඉතින් ගයිස් අද අපි සිමයිස්මා බීච් එකේ ගත කරපු හරිම ස්පෙෂල් බාබකියු ඩේ එක මෙතනින් ඉවරයි. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ nature, friends, family, tasty food ඒ හැමදේම එක්ක combination එකෙන් ලැබුණු happiness එක මෙච්චරයි කියලා නිම කරන්න බෑ. මම හිතනවා ඔයාලත් මේ vlog එක enjoy කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් අලුත් vlog එකකින් මම ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. See you soon guys. Bye bye.